Hi everyone, කොහොමද ඔයාලට? ඉතින් මේ අපි අපේ යාළුවෝ කට්ටියත් එක්ක එකතු වෙලා යන 4 වෙනි ට්‍රිප් එක. මම අපි යන්නේ කොහෙද කියලා පස්සේ කියන්නම්. අපි මුලින්ම කීල්ස් එකට ගිහිල්ලා බඩු ටිකක් අරන් ඉමු. මොනවද ගන්නෙ? අපි බඩු ටිකත් අරගෙන ඊට පස්සේ චූටි බඩගින්නක් ආපු හින්දා මායි දුලුයි ශෂිරයි රසිකයයි චූටි දෙයක් එතන ඉඳන්ම කෑවා. ඊට පස්සේ අපි ආයි යන්න පිටත් වෙන්න තමයි දැන් හදන්නේ. මේ සැරේ අපි යන්න තෝරගත්තේ කොළඹ ඉඳන් හරි චූටි දුරකින් තියෙන ලස්සන විලා එකකට. ඒ තමයි මේක. විලා 198. හරිම ලස්සන තැනක්. මම ඔයාලට පෙන්නන්නම්කෝ ඇතුළ කොහොමද කියලා. අපි 4 දෙනා එනකොට මිරාජයි බුද්ධිමයි ඇවිල්ලා තමයි හිටියේ. මේ විලා එක තියෙන පාදුක්කේ. අපිට මහරගම ඉඳන් එද්දි කිලෝමීටර් 28ක් වගේ තමයි පෙන්නුවේ. අපිට අතරම පැයක්වත් ගියේ නැහැ මෙතනට එන්න. දැන් මේ අපේ කට්ටිය ආව ගමන් ලෑස්ති වෙන්නේ ලන්ච් ගන්න. අපි එන ගමන් මහරගම රෙස්ටුරන්ට් එකකින් ලන්ච් පැකට්ස් අරගෙන ආවේ. මෙතනට ඇවිල්ලා ලන්ච් ගන්න. ඇත්තටම මේ ප්ලේස් එක මාරම ස්පේෂස්, මාරම නිදහස්, මාරම ෂෝක්. බලන්න මේ වීව් එක කොච්චර ලස්සනද කියලා. දැක්කහමත් ඇත්තටම හිත නිදහස් වෙනවා. හරිම රිලැක්සිං. ලන්ච් අරන් ඉවරුණ ගමන්ම අපි කරේ කට්ටියත් එක්කම පූල් එකට ගියපු එක. පූල් එකට ගියපු වෙලේ ඉඳන් මාස ගාණක් කට්ටියත් එක්ක කතා කරන්න තිබ්බ කතා ටික ඔන්න කතා කරන්න පටන් ගත්තා. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මදුරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මදුරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. ඔයාලා දන්නවනේ අපි වර්ක් වලදි සෙට් වෙච්ච යාළුවෝ කට්ටියක්. ඒත් දැන් අපි එක එක තැන්වල 4 දෙනෙක් පරණ තැනමයි ඒ තව කට්ටියක් වෙන තැන්වල. හැබැයි කවදාවත් වර්ක් ප්ලේස් එක වෙනස් වුණත් අපේ යාළුකම නම් කවදාවත් වෙනස් වෙන්නේ නැති වෙයි. අපේ මේ ට්‍රිප් එක මහේෂිටයි සමිරුගේ වයිෆ් සත්සුලීටයි එන්න බැරි වුණා. ඉතින් අපි විශ් කරමු අපේ ඊළඟ ට්‍රිප් එක කට්ටියත් එක්කම යන්න පුළුවන් වෙන්න කියලා. මගේ ළඟ ඉන්න කියා කඳුලක මුවා වෙලා සුසුමක පා කරලා තරුමල් කැකුළුනෙලා තුරුලට ගන්න සිතා නිදි නැති කඳුළු සලා හදවත සින්න වෙලා නුඹ ළඟ මටත් හොරා. මේක දැන් බලද්දී මට දැනුත් ආයේ ඒ වෙලාවට යන්න තියනවා නම් කියලා හිතෙනවා. ඊට පස්සේ අපි ඩිනර් ගත්තා. එතනම චෙෆ් කෙනෙක් හිටපු හින්දා අපි බඩු ටික ගිහින් දුන්නට පස්සේ චෙෆ් රස කොත්තු එකක් හදලා දුන්නා. ශශිර සිසිර කැකුණු වෙලා. බුද්ධිම
Asik. හැමෝම සිසි ගන්න යකු සිසි Ire. Aruan mushroom miran ni. අපි ඩිනර් අරන් ඉවරුණාට පස්සේ බුද්ධිම හරිම ඉන්ට්‍රස්ටිං දෙයක් අරගෙන ආවා. මේ බලන්නකෝ. බුද්ධිම ඔයාගේ හොබි එකද මේක? ඔව් මගේ අලුත්ම කියන්නේ මං ඉස්කෝලේ යන කාලේ ඉඳලා ආසාවෙන් හිටියේ ගන්න. හා දැන් තමයි ගත්තේ. මාරු. පෙන්නන්නකෝ අපිට. RC hobby. කීයද බුද්ධි මේක? අපි මූගේ පස්සේ දුවමුද? ගෙස් කරන්න ඕක කීයද කියලා. ගස් කරන්න සාමිරු. කීයද? හරි වා ඒකත් එක්ක දුවන්න රේස් එකක් යන්න ඕන. කියන්නකෝ බුද්ධිම. 10 කිලෝමීටර 60 කිලෝමීටර යනවා ඕක. 50යි නේ. 60 කිලෝමීටර 60 වෙයි යනවා නෑ කාලේ. අපි ඩිනර් අරගෙන ඉවර වෙලා ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ පුංචි ගේම්ස් වගේක් කරන්න පටන් ගත්තා. මේ ගේම් එක ඇත්තටම හිතන තරම් ලේසි වුණේ නැහැ. හෙඩ්සෙට් එක දාගත්තට පස්සේ මුකුත්ම ඇහුන්නේ නැහැ. බලන්නකො මොකද වෙන්නේ කියලා. කුඩයක් මතක් වෙලා අකුරු තුනයිද? ඌ එනවා කියනවා මට කියන්න. රොටි. උණ්ඩි. ලුංකි. කුරුවන් පත්තිය නාවිත්. ඔවුට. සත්ත. सात में प्रोडक्ट इन සත්ත. टाइम में कब बोलना करेंगे ඔවුට සත්තයි. सात සත්ත. सात සත්. सामुदूर සමුදු. तारणय තරණය. करण्ड කරන්න. दिन ප්ලේන් නැද්ද? दिन ඔයාට එනවද दिन ඔවුට සමුදුර තරණය කරන්න තියෙනවා. दिन අන්තිම කෑලි. दिन ඕවා අපල තියෙනවා. दिन දියේ. दिन දින. दिन හෙට. දින තියෙනවා. दिन දින. दिन दिन දිනය. නෑ दिन දිනේ. दिन ඉන්. අයියෝ දියන්න නයන්න දින න දී අකුරු දෙකයි. දී දී. න නේ. න දී. හරි කතා කතා. කතා අයියා අලියා සද්ද කවුද අලිය උගේ ලෝරියේ කොණ්ඩේ 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 ලෝරියේ ලෝරියේ ඩොටේ ලෝරියේ ලෝරියේ මම තායි කෑ හොඩේ අයියා ලෝරියේ ලෝරියේ නැගී නැගී නැගලා නැගී 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 නූඩල්ස් පින්නවලට ගියා දකින්නකොටත් හිනා යනවා. එදා රෑනම් හරිම ෆන්. අපිට මහේෂි නැති එකේ අඩුව එදා ඇත්තටම චුට්ටක් දැනුණා. එයත් හිටියනම් තවත් ෂෝක් කියලා හිතුණා.
Shashira. The most awaited moment. දැන් අපි අපේ සිංගර් සමිරුගේ සින්දුවක් අහලෙමු. සින්දු කියලා නටලා පාන්දර 2ට විතර අපි නිදාගන්න ගියා. මේ පහවදා උදේ හරිම ලස්සනයි. ඒ ලස්සන ඇත්තටම වචන වලින් විස්තර කරන්න බැරි තරම්. කොළඹට මෙච්චර කිට්ටුව මේ තරම් ලස්සන තැනක් තියෙනවද කියලා මට නම් හිතා ගන්නත් බෑ. එච්චරට පරිසරය ලස්සනයි. උදේම තිබ්බ මීදුමයි තිබ්බ පුංචි සීතලත් එක්ක අපි මේ කොළඹ කිට්ටුව ඉන්න කියලා අපිට හිතා ගන්න බැරි වුණා. කුඹුරු යායත් එක්ක තිබ්බ ඒ වීව් එක ඇත්තටම හරිම ලස්සනයි. මේ වෙලාවෙත් ඒ තැනට යන්න තියනවා නම් කියලා හිතෙනවා. අපි ආයිත් දවසක අනිවාර්යෙන් යමු. ඇත්තටම වෙලාව යනවා නම් දැනුනේම නැහැ. ගෙදර යන වෙලාවත් ලං වෙලා. හැබැයි ගෙදර යන්න කලින් දැන් කට්ටියම TikTok කරන්න තමයි ලෑස්ති වෙන්නේ. බලන්නකෝ. දාර්ශනික ලුක්කයක් ඔළුව විතරක් හොල්ලන්න. ඔන්න හරි. ටිකක් ලං වෙන නැචරලි දෙන්නේ. නැචරල්. 1 2 3 නවත්ත. කරගෙන යන්න පුළුවන් ඉතින් මෙයාද? ඒ දෙක ළඟ වැඩි. ඒකත් හරිම ෆන්. ඉතින් මේ TikToks අපේ පාවෙන ලෝක FB page එකෙන් ඔයාලට බලන්න පුළුවන්. ඒ ළඟ මේක. ආපහු. කිව්වේ නෑ ඔයා වට එක. ඊළඟට කවුද කරන්නේ? ඊළඟට ඔයා ලොකු දෙබස ඔයා. අපිට එතනින් චෙක් අවුට් වෙන්න තිබ්බේ උදේ 11ට.
ඉතින් බ්‍රෙක්ෆස්ට් අරගෙන අපි කට්ටියම ගෙදර යන්න ලෑස්ති වුණා. කට්ටියම යනකොට දැනෙනේ හැඟීම නම් කියාගන්න හරිම අමාරුයි. ඉතින් මේ ලස්සන මතක ඔක්කොම අපේ හිත්තල හැමදාම තියේවි. එහෙනම් අපි ඊළඟ ට්‍රිප් එකෙන් ආයිත් හම්බෙමු. අපි ආයේ හමු වෙන්නේ කවදාදෝ නෑදන්නේ එතකල් ඉන්නවා මග බලා